අපේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන් විදිහේ ගැජට් සෙට් එකක් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැජට් අතරින් සමහර දේවල් ඔයා මීට කලින් දැකලා නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. මොකද ඔයා මීට කලින් පාවිච්චි කරලා නැති. ඒ වගේම ඔයා මීට කලින් කරපු වැඩ ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් ගැජට් තමයි අද වීඩියෝ එකේ ඇතුළත් වෙන්නේ. ඉතින් මේ ගැජට් ඔයාට මිලදී ගන්න අවශ්‍යයි නම් මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ ලින්ක් වලට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ගැජට් එක පහසුවෙන්ම ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නිතරම ටෙක්විසාට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු අද වීඩියෝ එකට ඇතුළත් වෙන ගැජට් මොනවද කියලා. මේ තියෙන රුපියල් 1800කට අලියකින් ගන්න පුළුවන් සුපිරිම ගැජට් එකක්. ඉතින් ඔයාට මේ ගැජට් එක රිමෝට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මිනි කීබෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයා නිතරම පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එක, PC එක, ඒ වගේම Android TV box වගේ දේවල් උනත් පහසුවෙන් පාවිච්චි කරගන්න මේ ගැජට් එක උපකාරී කරගන්න පුළුවන්. අපි මේ ගැන AliExpress එකේ විස්තර බැලුවත් මේ වෙනකොට මේ රිමෝට් එකෙන් 1000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.5ක් වගේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නත් මේ රිමෝට් එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන Inpeak X2 Silent Bluetooth mouse එකක්. ඉතින් මේක අපිට AliExpress එකෙන් රුපියල් 4800කට මිලදී ගන්න පුළුවන්. ඉතින් PC එකක් එහෙමත් නැත්නම් laptop එකක් පාවිච්චි කරන ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් සුපිරිම mouse එකක් තමයි මේක. ඉතින් මේ mouse එක අපි එදිනදා දකින්නවට වඩා වෙනස් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් මේ mouse එකට වෙනස්ම ආකර්ශනීය look එකක් ඇවිත් තියෙනවා. අපි AliExpress එකට ගිහිලා මේ ගැන විස්තර බැලුවොත් මේකෙන් 700කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ Miniso M99 කියන ඕපන් ඉයර්ෆෝන් එක. ඉතින් මේක ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක්ට ගන්න පුළුවන් සුපිරිම ඉයර්ෆෝන් එකක්. ඒ වගේම අපි මේකේ තියෙන විශේෂත්වයන් ගැන කතා කරනවා නම් මේකේ noise cancelling, ඒ වගේම අපිට මේක ස්පෝර්ට් වලදී විශේෂයෙන්ම යොදා ගන්න පුළුවන්. මේක waterproof නිසා අපිට ඕනම ස්ථානයක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේකට තියෙන ratings ප්‍රමාණය ගැන කතා කරොත් තරු 5කින් 4.8ක් වගේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 6800කට ගන්න පුළුවන් කා නෙක් පිලෝ එකක්. ඉතින් ඔයාලා බලන්න ඇති මේ පිලෝ එක මෙච්චර ගණන් මොකද කියලා. ඉතින් මේක බ්‍රෑන්ඩඩ් කම්පැනි එකකින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයා නිතරම වාහනයක් පදවන කෙනෙක් එහෙමත් නැත්නම් වාහනයක ගමන් කරන කෙනෙක් නම් ඔයාට කිසි අපහසුයක් නැතුව මේ පිලෝ එක පාවිච්චි කරලා වාහනේ ගමන් කරන්න පුළුවන්. මොකද ඔයාට මේකෙන් නෙක් එකට හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේම මේක ගොඩක් සැහැල්ලුව නිෂ්පාදනය කරලා තියෙන හින්දා වාත්‍රාශ්‍රය වුණත් හොඳින් ඔයාට ලැබෙනවා. අපි මේක ගැන විස්තර AliExpress එකේ බලනවා නම් මේකට 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමකුත් ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 1900කට AliExpress එකෙන් ගන්න පුළුවන් කා නෙක් පිලෝ එකක්. ඉතින් අපි කලින් කතා කරපු ගැජට් එක ගන්න බැරි අයට මේක ගන්න පුළුවන්. මොකද ඊට වඩා ගොඩක් අඩු මුදලකට අපිට මේක ගන්න පුළුවන්. ඉතින් ඔයා නිතරම වාහනයක් පාවිච්චි කරනවා නම් ඔයාට මේ ගැජට් එක නිතරම අවශ්‍ය වෙන දෙයක්. ඒ හින්දා මම ඔයාලට අරන් ආව කා නෙක් පිලෝ දෙකෙන් ඔයාට කැමති එකක් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන රුපියල් 4900කට අලියකින් ගන්න පුළුවන් විෂුවල් ටයිම් එකක්. ඉතින් ඔයාගේ එදිනෙදා වැඩවලදී කාලය කළමනාකරණය කරගන්න මේ ගැජට් එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාට උයන පියන වැඩ, ඒ වගේම ස්ටඩි කරන වැඩ උනත් කාලය කළමනාකරණය කරගෙන කිසිම ගැටලුවක් නැතුව මේ ගැජට් එක උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් අපි මේක ගැන විස්තර බැලුවොත් මේකට 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලැබිලා තියෙනවා.
මේ තියෙන රුපියල් 9600කට ගන්න පුළුවන් ඔයාගේ ගෙදර ව්‍යාපාරික ස්ථානයේ එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එක වර්කින් ඩෙස්ක් එක වගේ ඕනම තැනක් ලස්සන කරගන්න පුළුවන් විදිය ගැජට් එකක්. ඔයා මීට කලින් මේ වගේ හියුමිඩිෆයි එකක් පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ ගැජට් එක පාවිච්චි කරොත් ඔයාට එසෙන්ෂල් ඔයිල් පාවිච්චි කරලා ඔයාගේ නිවස එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානය සුවඳවත් කරගන්න පුළුවන් වගේම මේකේ වර්ණ 7ක ලයිට් මෝඩ් අපිට බලා ගන්නත් පුළුවන්. Apple product වලට ආදරය කරන අයට ගන්න පුළුවන් සුපිරිම ගැජට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 3-in-1 wireless charge එකක්. ඔයාගේ iPhone එක, Apple Watch එක, ඒ වගේම AirPods වගේ වුණත් එකපාර මේ ගැජට් එක පාවිච්චි කරලා charge කරගන්න පුළුවන්. මේක අපි AliExpress එකෙන් ගන්නවා නම් රුපියල් 6200යි වෙන්නේ. අපි මේක ගැන විස්තර බැලුවොත් මේකෙන් 10000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.7ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමකුත් මේකට ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ Orico brand එකෙන් එන USB hub එකක්. ඉතින් මේකේ තියෙන්නේ USB 3.0 port නිසා ගොඩක් ඉක්මනට ඔයාගේ දත්ත හුවමාරු කරගැනීමේ හැකියාව මේ hub එකට තියෙනවා. ඉතින් ඔයා ලැප්ටොප් එකක් එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට USB port අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ වගේ hub එකක් ගත්තොත් ඔයාට ගොඩක් පහසුවෙන් දත්ත හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේක ගැන විස්තර Ali එකේ බැලුවොත් 1000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.8ක ඉහළම ශ්‍රේණිගත කිරීමත් අරගෙන තියෙනවා. ඉතින් මේක රුපියල් 10000ක් වගේ ටිකක් වැඩි මුදලක් තමයි වෙන්නේ. මොකද මේක branded USB hub එකක්. මේ තියෙන රුපියල් 2500කට Ali එකෙන් ගන්න පුළුවන් transparent mecha bluetooth speaker එක. ඉතින් ඔයා වෙනදාට දකින bluetooth speaker වලට වඩා මේකේ පෙනුම ටිකක් වෙනස්. ඒ වගේම මේකේ නිමා වුණත් ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මේකට වතුරෙන් වුණත් හානියක් වෙන්නේ නැති හින්දා ඔයාට ඕනම තැනකදී මේ transparent bluetooth speaker එක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන රුපියල් 15000කට ගන්න පුළුවන් wind blower එකක්. ඉතින් ඔයා විශේෂයෙන්ම ෆොටෝග්‍රැෆි වගේ කරන කෙනෙක්ට මේ ගැජට් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාට නිර්මාණාත්මක ඡායාරූප ගන්න wind එක එහෙම අවශ්‍ය වෙලාවට මේ ගැජට් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මීට අමතරව ඔයාගේ කැමරා උපකරණ සුද්ධ කරගන්න, ඒ වගේම නිවසේ උපකරණ ඕනම දෙයක් සුද්ධ කරගන්න මේ ගැජට් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ ගැන AliExpress එකේ විස්තර බැලුවොත් 3000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් මේ ගැජට් එක ලබාගෙන තියෙනවා. මේ තියෙන රුපියල් 1700කට Ali එකෙන් ගන්න පුළුවන් mini LED flashlight එකක්. ඉතින් මේ light එක අපිට USB හරහා charge කරගන්න පුළුවන්. ඒ වගේම අංශක 180ක් දක්වා rotate කරගන්නත් පුළුවන්. අපි මේක ගැන AliExpress එකේ විස්තර බැලුවොත් මේකට 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 1600කට Ali එකෙන් ගන්න පුළුවන් bicycle tail light එකක්. ඉතින් ඔයත් නිතරම bicycle පදිනවා නම් එහෙම ඔයාට රාත්‍රී කාලයේදී මේ light එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාට පිටුපසින් වාහනයක් ආවොත් bicycle එකක් වගේ දෙයක් පහසුවෙන් දැర్శණය වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ bicycle එකට මේ වගේ tail light එකක් පාවිච්චි කරොත් ඔයාව පහසුවෙන් දැర్శණය වෙනවා. ඒ වගේම මේ light එක RGB නිසා ඔයාට ඕනම වර්ණ රටාවක් පාවිච්චි කරන්නත් පුළුවන්.